සමාජ මාධ්‍ය තුළ බොහෝ දෙනෙකු අනුදි ගුණසේකරට සහාය පළ කරන අතර ඇතැම් පිරිස් එයට වෙනස් අදහස් ප්‍රකාශ කර තිබේ. ශ්‍රී ලංකාව මෙවර තරගාවලියේදී නියෝජනය කරන අනුදි ගුණසේකර පසුගිය වසරේ පැවති මිස් ශ්‍රී ලංකා තරගාවලියෙන් ජයග්‍රහණය කර ඇති අතර කැලණිය විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ උපාධිධාරිණියක් වේ. එම තරගාවලියට ඉදිරිපත් වීමේදී තරගකාරියන් විසින් සමාජ සේවා ව්‍යාපෘතීන් සිදු කළ යුතු අතර අනුදිගේ සහේලි ව්‍යාපෘතියෙන් ආමන්ත්‍රණය කරන්නේ ඔසප් දරිද්‍රතාවය වේ. ඇය සම්බන්ධයෙන් මිස් වර්ල්ඩ් YouTube නාලිකාවේ පළ කර ඇති වීඩියෝවට බොහෝ දෙනෙකු ප්‍රතිචාර දක්වා තිබූ අතර එය ශ්‍රී ලංකාවේ සංස්කෘතිය හොඳින් පෙන්වන එකක් බව බොහෝ දෙනෙකුගේ අදහස වේ. එම වීඩියෝවේ දැක්වෙන ආකාරයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ සේවයට එකතු වීම ඇයගේ බලාපොරොත්තුව වන අතර ඇය මෙම තරගාවලිය සලකන්නේ ඇයගේ බලාපොරොත්තුවට යන ගමනේ පළමු පියවර ලෙසටය. පසුව තරගකාරියන් එකිනෙකා හඳුන්වා දෙන වටයේදී ඇය පැවැත් වූ කතාව සම්බන්ධයෙන්ද මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංවාදයක් මතුව තිබේ. ඇය අගය කරමින් බොහෝ දෙනෙකු මේ වන විට සමාජ මාධ්‍ය තුළ අදහස් දක්වා ඇති අතර ඇයව අනෙකුත් ගැහැණු ළමුන් ආදර්ශයට ගත යුතු බවද සඳහන් කර තිබේ. කෙසේ නමුත් ඇතැම් අය ඊට වඩා වෙනස් අදහස් ඉදිරිපත් කර ඇති අතර සමාජ මාධ්‍ය තුළ අදහස් දැක් වූ ඇතැම් අය කතාවේ අඩංගු කරුණු විවේචනය කර තිබේ. කෙසේ නමුත් ඇතැම් අය ඊට වඩා වෙනස් අදහස් ඉදිරිපත් කර ඇති අතර සමාජ මාධ්‍ය තුළ අදහස් දැක් වූ ඇතැම් අය ඇයගේ කතාවේ අඩංගු කරුණුද විවේචනය කර තිබේ. තවත් සමහරුන් ප්‍රශ්න කර සිටින්නේ එකිනෙකාගේ විවිධත්වයට ගරු නොකර යම් කෙනෙකු ලෙස හැසිරෙන්නේ යයි පැවසීම අසාධාරණ බවය. මෙම සියලු සංවාදයන් නිරීක්ෂණයේදී පොදුවේ ප්‍රධාන වශයෙන් දැකගත හැකි එක් කරුණක් වන්නේ අනුදි ගුණසේකරට සහාය දක්වා ඇති බොහෝ පිරිස් ඇය පූර්වාදර්ශයක් ලෙස විස්තර කිරීමයි. ඇගේ චරිත ලක්ෂණ කතා විලාසය විලාසිතා යනු පරිපූර්ණ කාන්තාවකගේ පොදු ප්‍රමිතියක් ලෙස එවැනි බොහෝ විස්තර කිරීම් වල දක්වා තිබේ.